ආයුබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ සාගරයේ මැද තියෙන පාවෙන නගරයක් ගැන. මේ තමයි ඇමරිකානු නාවික හමුදාවේ අභිමානය වන USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව. පාපන්දු පිටි 3කට වඩා දිගින් වැඩි න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන මේ මහා නැව ඇතුලේ තියෙන පුදුම හිතෙන රහස් මොනවද? ඒ පිළිබඳව අපි අද සොයා බලමු. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අංක 1 දැවැන්ත බව. පළමුවෙන්ම මේ නැවේ විශාලත්වය ගැන කතා කරොත් මෙහි දිග අඩි 1092ක්. ඒ කියන්නේ ඇමරිකාවේ තියෙන සුප්‍රසිද්ධ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල බිම නිදි කෙරෙව්වා හා සමානයි. මෙහි බර ටොන් ලක්ෂයකට වඩා වැඩි. මේ නැවේ උස තට්ටු 25ක ගොඩනැගිල්ලකට සමාන වන අතර එකවර මෙහි ගුවන් යානා 90කට වඩා රඳවා තබා ගන්න පුළුවන්. අංක 2 න්‍යෂ්ටික බලය. මේ නැව ක්‍රියාත්මක වෙන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකකින්. එම නිසා මෙහි විශේෂත්වය වන්නේ අවුරුදු 20ක් යනකම් එක දිගට නැවත ඉන්ධන පුරවන්නේ නැතිව ලෝකයේ වටේ යන්න මෙයාට පුළුවන්. මෙහි වේගය පැයට කිලෝමීටර් 56කට වඩා වැඩි. ඒ කියන්නේ මේ තරම් විශාල නැවක් සාගරයේ මැද ඉතා වේගයෙන් ගමන් කරනවා. අංක 3 පාවෙන නගරයක්. USS ඒබ්‍රහම් ලින්කන් කියන්නේ නිකන් නැවක් නෙවෙයි. පාවෙන නගරයක්. මෙහි නාවික බටයින් 5000කට වඩා ජීවත් වෙනවා. ඔවුන් වෙනුවෙන් රෝහල්, දන්තසායන, ජිම් සහ රූපවාහිනී මධ්‍යස්ථාන පවා මෙහි තියෙනවා. දිනකට මේ නැව ඇතුලේ ආහාර වේල් 18000කට වඩා පිළියෙල කරන දැවැන්ත මුළුතැන් ගෙවල් පිහිටා තියෙනවා. අංක 4 මාරාන්තික ආරක්ෂාව. සතුරෙකුට මේ නැවට ලං වෙන්නවත් බෑ. දියනුම රේඩාර් පද්ධති, මිසයිල නාශක පද්ධති සහ ලොව බලවත්ම F-35 සහ F-A-18 ප්‍රහාරක ජෙට් යානා මෙහි සිට සක්‍රිය වෙනවා. ඒ වගේම මේ නැව වටේටම ආරක්ෂාවට තවත් කුඩා යුද නැව් සමූහයක් නිතරම ගමන් කරනවා. ඉතින් යාළුවනේ මේ වගේ මහා පරිමාණ නිර්මාණයක් ගැන ඔබ මීට කලින් දැනගෙන හිටියද? මේ වගේ තවත් තාක්ෂණික තොරතුරු දැනගන්න කැමති නම් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ඔබ කැමති නම් ලයික් එකක් දාන්න. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. හෙටත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.